මේ වීඩියෝ එක ඇත්තටම අද කරන්නේ මම නිසා වෙනත් කෙනෙක්ට වෙලා තියෙන පොඩි අකරතැබ්බයක් කරදරයක් ගැන කියන්න ඕනේ හින්දා මේක එකම සිදුවීම නෙමෙයි මේ වගේ සිදුවීම් කීපයක් වෙලා තිබ්බා. ඒ නිසා මම හිතුවා මේක ගැන කියන්න ඕනේ කියලා සහ මේක ඇයගේ ඉල්ලීමක්. පුළුවන් නම් මේක ගැන කතා කරන්න කියන එක. ඒ නිසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ හින්දා සාමාන්‍යයෙන් මම කියන්නේ නැහැ මගේ වීඩියෝස් මේ අන්තිම වෙනකම් බලන්න කියලා. නමුත් මේක මම ඔබට යෝජනා කරනවා පුළුවන් නම් අවසානයේ වෙනකම් බලන්න. මොකද මේ වගේ දේවල් ඇත්තටම අපිට අනුමත කරන්න බෑ. සහ මේ අපි හින්දා මම නිසා අපි නිසා වෙන කෙනෙක් අපහසුතාවයට පත් වෙන එක මම හිතනවා ඒක එච්චර සුදුසු දෙයක් නෙමෙයි කියලා. සමාජයේ මේ තියෙන සමහර වැරදි අවබෝධයන් එක්ක සිද්ධ වෙන දේවල් එක්ක ඒ හින්දා මම කියනවා මේක පුළුවන් නම් අවසානයේ වෙනකම් බලන්න කියලා. ඒ වගේම අනිත් අයටත් මේක ගැන පුළුවන් නම් කියන්න කියලා. එක්තරා කාන්තාවක් දිගටම මට මැසෙන්ජර් එක හරහා අමතන්න උත්සාහ කළා. මම ඇත්තටම මැසෙන්ජර් කෝල්ස් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම කතා කරේ නමුත් අය මට පණිවිඩයක් තියලා තිබ්බා කාරණාව කෙටියෙන් කියලා. මෙන්න මේ හේතුවටයි මම කතා කරන්න පුළුවන් නම් මට කතා කරන්න කියලා. ඊට පස්සේ ඇයගේ ඇමතුමට මම ඒක මම ආන්සර් කරා කෝල් එක. එතකොට ඇය කියපු කාරණා එක්ක තමයි මේක මම කියන්න ඕනේ කියලා හිතුවේ. ඇත්තටම ඇයගේ කතාවට එන්න කලින් මම කියන්නම් මේකට පසුබිම් වෙච්ච සිද්ධිය මොකක්ද කියන එක. අරගලය කාලේ එක්තරා වීඩියෝ එකක් කරලා තිබුණා ඡායාරූප යොදාගෙන. ඒකේ තිබ්බේ කියන්නේ මේ වචනම නෙමෙයි. නමුත් අදහස තමයි මේ නිවේදක නිවේදිකාවන්ගේ ලස්සන සුන්දර නිවාස කියලා තමයි ඒක ටයිටල් එක තිබුණේ. එතකොට ඒ වීඩියෝ එක මමත් ඒ අරගලයේ සමයේ කාලේ තමයි ඒක තිබුණේ. ඉතින් හරිම ලස්සන ගෙවල් මෙන්න මේ අසවල් නිවේදකයාගේ නිවේදිකාවගේ ගෙදර තමයි මේක කියලා. හරිම ලස්සන වීඩියෝ එකක් කරලා තිබුණා. ඒක බැලූ බැලමට ලස්සන වුණාට ඒක මම විශ්වාස කරන විදිහට සද්භාවයෙන් කරපු වීඩියෝ එකක් නෙමෙයි. ලස්සන හෙඩින් එකක් දාලා ලස්සන ටයිටල් එකක් දාලා ඒක කරාට ඒක සද්භාවයෙන් කරා වෙන්න බෑ කියන එක තමයි මගේ විශ්වාසය. මොකද අපි දන්නවා අරගලේ කාලේ මිනිස්සුන්ට මොන වගේ කරදරද උනේ කියලා. ඉතින් ඒවට සමගාමීව තමයි මේ වීඩියෝ එකත් එළියට දාලා තිබුණේ ඒ දවස්වල. මම මේක ඇත්තටම මේ කලින්දු කරුණාරත්නට කලින්දුට මම ඒ දවස්වල මේක වීඩියෝ එක පෙන්නලත් කිව්වා මේ බලන්න කලින්දු මේකේ මේ වීඩියෝ එකේ අපිට නැති ගෙවල් අපිට තියෙනවා කියලා මේ වීඩියෝ එකේ තියෙනවා මේක මේ බලන්න කියලා මම එයාටත් මේක පෙන්නලා ඇත්තටම ඒ වෙලාවේ අපි hina වුණා මේක බලලා මේ අපි දන්නෙත් නෑ අපිට මෙහෙම ගෙවල් තියෙනවා කියලා. ඇත්තටම ලස්සන සුකෝපභෝගී නිවාස මේ දිල්කා සමන්මලිගේ ගෙදර කලින්දු කරුණාරත්නගේ ගෙදර චතුරාල් විස්ගේ ගෙදර කියලා ලස්සන නිවාස තමයි ඒකේ තිබුණ. තවත් නිවේදක නිවේදිකාව වගේක් හිටියා. මට මතක අර අපිත් එක්ක වැඩ කරන කීප දෙනාගේ නම් විතරයි. ඉතින් මම ඔක පෙන්නලා ඒ වෙලාවේ අට මේක විනෝදයට ගත්තට ඒකේ ඒක ඇත්තටම විනෝදයට ගත යුතු කාරණයක් නෙමෙයි. මොකද ඒක ඇත්තටම මේ යහපත් චේතනාවෙන් සමාජ මාධ්‍ය වලට මුදා හැරපු වීඩියෝ එකක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අර මං කලින් කිව්වා වගේ එහෙමනම් ඇත්ත දාන්න ඕනේ. බොරු පින්තූර දාලා මේ අපේ ගෙවල් කියලා දාන එක මම විශ්වාස කරන්නේ හොඳ හිතින් කරපු දෙයක් කියලා. දැන් ඇත්තටම මේ මට කියන්න ඕනකම තියෙන්නේ මෙන්න මේ ඡායාරූප කීපයත් එක්ක තමයි මේ කාන්තාවට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඇය ඒ ගැන තමයි මට කතා කරලා කිව්වේ. ලංකාවේ සහ දැන් අපි දන්නවා ලෝකේ හැම තැනකම වගේ ගොසිප් කියලා ගොසිප් සයිට්ස් තියෙනවා. ගොසිප් සමාජ මාධ්‍ය වලට මුදා හරිනවා. හැබැයි ලංකාවේ මේක තියෙන ප්‍රසිද්ධ පුද්ගලයෝ දන්න කියන මිනිස්සුන්ගේ ජීවිතේ පෞද්ගලික දේවල් ගොසිප් විදිහට වෙනත් තැන්වල වෙනත් රටවල් වල අපි දකිනවා සමාජ මාධ්‍ය යනකොට ලංකාවේ ඇත්තටම යන්නේ ගොසිප් නෙමෙයි. ලංකාවේ යන්නේ මඩ. ලංකාවේ ගොඩක් වෙලාවට ගොසිප් කියලා යන බොහෝ දේවල් ඇත්ත නෙමෙයි. ඒව තනිකරම නිර්මාණය කරපු තනිකර ද්වේෂ සහගත ලෙස ඒ පුද්ගලයන්ට පහර ගහන්න නිර්මාණය කරපු මඩ තමයි ගොසිප් කියලා යන්නේ. ඉතින් ඒක ඒ වෙනස මං හිතනවා මිනිස්සු තේරුම් ගන්න ඕනේ කියලා. මොකද අර
මැකියාවලිගේ කුමාරයා පුත වගේ අපි බොරුවක් නිතරම කියනකොට ඒක සමාජගත වෙනවා. ඉතින් සමහර වෙලාවට අපි ඒව ගණන් ගන්නේ නැහැ. ඕන කෙනෙක් ඕන දෙයක් කියාගත්ත දෙන් කියලා අපි නිහඬ වෙන වෙලාවල් තියෙනවා. හැබැයි ඒක සමහරලාට තව කෙනෙක්ට දැන් මේ සිද්ධිය වගේ මම ඔබට සිද්ධිය පැහැදිලි කරන්නම්. මේ සිද්ධිය වගේ ඒක තව කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ විදිහට සමාජගත වෙනවා. මොකද අපි ඇත්තටම ගණන් ගන්න නැහැ. මොකද මම දන්නේ මම නම් මඩ ගහන ඒවා ඔය ද්වේෂ සහගත ලෙස කරන ප්‍රකාශ කිසිම දෙයක් මම සත පහකට ගණන් ගන්න නැහැ. මොකද මට කාවත් මට අවශ්‍ය නැහැ මම ගැන අනිත් අයට පැහැදිලි කරන්න. මට මං ගැන මම දැනගත්තම ඇති සහ මගේ වටේ ඉන්න මගේ ළඟ ඉන්න දෙතුන් දෙනා දැනගත්තම මට ඒක ඇති. ඉතින් ඒක නිසා කියන කෙනෙක්ට කියාගන්න එකක් කියාගන්න ඉඩ ඇරලා මම මගේ වැඩ ටික කරගෙන යනවා. මොකද මම මතවාදීව මට දේශපාලන අදහස් තියෙනවා. මම ඒ අදහස් බය නැතුව කියනවා. ඉතින් මට අදාළ නෑ ඒ දේශපාලන අදහස කිව්වට පස්සේ මට මඩ ගහන්නේ පාවිච්චි කරන දේවල් ගැන මම අදාළ කරගන්නේ නැහැ. මොකද මට ඒක වැඩක් නැහැ. මම බයක් නැහැ. මං කතා කරන්න මට මගේ හිතේ තියෙන මට පේන දේ කියන්න මම බය වෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි හිතනවා නම් එහෙම ප්‍රකාශ ඉදිරිපත් කරන එකෙන් එහෙම තමන්ගේ දේශපාලන මතය කිව්වම ඒකට හිත රිදෙලා එහෙම වෙනවනේ. ඉතින් ඒකට හිත රිදෙනවා කොටසකට කේන්ති යනවා වෛර කරන්න ගන්නවා. ඊට පස්සේ ඒ අය ගොසිප් නෙමෙයි. ඒ අය අපේ පෞද්ගලික ජීවිතයේ දේවල් හොයාගෙන කියනවා නෙමෙයි. තනිකරම නැති දෙයක් බොරුවක් ප්‍රචාරය කරනවා. ඉතින් ඒක මං හිතන්නේ ඒක කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච දෙයක් ලංකාවේ සමාජය ඇතුලේ. හැබැයි ඉතින් අපි විශ්වාස කරා අර විනයගරුක හරිම විනයානුකූල පාලනයක් ගැන කතා කරපු ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් දේශපාලනමය වශයෙන් නිතරම කතා කරේ ඒ වගේ දෙයක් සමාජය විනයක් සහිත සමාජයක් වෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම පක්ෂයක් ආණ්ඩුවක් කරන වෙලාවක පුදුමයි මේක අඩු වෙලා නෙමෙයි තවත් වැඩි වෙලා. ඉතින් කලින් මිනිස්සු හදපු ගොසිප් එහෙම නැත්නම් ගොසිප් නෙමේවා මඩ වලට වඩා තවත් වැඩි පුර මඩ සංස්කෘතියක් නිර්මාණය කළ සමහර වෙලාවට ඒ ඔවුන්ගේම උදව් උපකාර ඇතුව තමයි මේ මඩ ගහන මිනිස්සු ඒගොල්ලන්ගේ ආශිර්වාදයත් එක්ක ආණ්ඩුවේ ආශිර්වාදයත් එක්ක ඒ කටයුත්ත කරන තත්ත්වයටම පත් වෙලා තියෙනවා. ඉතින් මම දන්නේ ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. මේ මොකද මිනිස්සු සත්‍ය කතා නොකර අසත්‍ය වපුරවමින් ඉන්න එක. ඉතින් ওই ද්වේෂ සහගත මඩ ප්‍රහාරවලට මම හොඳට පදන් වෙච්ච කෙනෙක්. ඒක නිසා කවුරු හරි හිතනවා නම් ගැහණියක් හින්දා මඩ ගහලා එහෙම නිහඬ කරන්න පුළුවන් කියලා. ඒක එහෙම නැහැ. මොකද මම මගේ ළමා කාලේ ඉඳලම මම මේ ඔය සුමට සිව්මැලිව හැදිච්ච කෙනෙක් නෙමෙයි. ඉතින් ඒක හින්දා මට මේ එහෙම ඔය මඩ ගහලා දනවන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මම. එහෙම නිහඬ කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. කොහොම වුණත් ඔය නිවාස ගැන වෙච්ච කතාව තිබිච්ච ඔය වීඩියෝ එක ගත්තම ඉතින් මට කියන්න ඕනේ අපිට මටවත් කලින්දුටවත් අපිට එහෙම ගෙවල් නැහැ. ඒක තනිකරම බොරු වීඩියෝ එකක්. එහෙම ගෙවල් නැහැ. මම ලංකාවෙන් ලංකාවෙන් මම ඕස්ට්‍රේලියාවට එනකම මම ජීවත් වුණේ මගේ දෙමව්පියන්ගේ ගෙදර. මගේ දෙමව්පියෝ ගේ හැදුවෙත් මට අවුරුදු 18 දී විතර වගේ. මොකද අපි කොළඹ ජීවත් වුණේ රෙන්ට් එකට කුලියට හිටියේ. මම පාසල් යන කාලේ. ඊට පස්සේ අම්මලා ඒ ගෙදර හදලා මම ජීවත් වුණේ එහෙ. ඉතින් මගේ පවුල එකම ළමයා මම. ඒ නිසා මම ඒ ගෙදර තමයි ජීවත් වුණේ මේ රටට එනකම් මෙහෙම. දැනුත් එහෙමයි. දැනුත් මම ජීවත් වෙන්නේ මගේ දෙමව්පියොත් එක්ක. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ ගෙදර ඒගොල්ලොත් එක්ක තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් ඔය සමහරු කියනවා දේශපාලකින්ගේ නම් මාඳලා ඒගොල්ලන් අපිට මෙහි ගෙවල් අරන් දීලා තියෙනවා කියලා. ඉතින් තන්නේ කරම බොරු ද්වේෂ සහගත බොරු මඩ ප්‍රහාර. ඉතින් ඒවට අපි උත්තර දෙන්න යන්නෙත් නෑ වැඩකුත් නැති හින්දා. හැබැයි ඒකෙන් තව කෙනෙක්ට අපි ඒවට කතා නොකරන එකෙන් තව කෙනෙක්ට අගතියක් වෙනවා නම් අන්න ඒ වෙලාවට අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මේ එහෙම අවස්ථාවක්. මොකද මේ කාන්තාව මට කතා කරපු කෙනා පිටරටක අවුරුදු ගාණක් ජීවත් වෙලා ඒ මුදල් වලින් ලංකාවේ ගිහිල්ලා කොළඹ ප්‍රදේශයේ නෙමෙයි වෙනත් ප්‍රදේශයක නිවසක් හදාගෙන ලස්සන නිවසක් හදාගෙන යා ජීවත් වෙන කාන්තාවක්. එතකොට මගේ ගෙදර කියලා පෙන්නපු නිවස වගේලු ඇගේ ගෙදර.
ඇගේ නිවස. ඉතිං දැන් ඇය කියන්නේ මේක ඇයට ප්‍රශ්නයක් නෙවෙයි, නමුත් ඇයි මෙහෙම මිනිස්සු මේ විදිහට මේක කියන්නේ ඇයගේ වටේ ඉන්න කිහිප දෙනෙක් අතර ඒ කතාබහක් ඇති වෙලා තිනවා ඇයගේ නිවස ඇය පාවිච්චි කරන්නේ මගේ නිවස කියලා. ඉතින් ඒක තමයි මට කතා කරලා මේක කිව්වේ. මට ගැටලුවක් නැහැ. මම මගේ ආරක්ෂාව සම්බන්ධව මම මගේ අවශ්‍ය කරන තීරණ අරන් තියෙන පියවර අරන් තියෙන්නේ. නමුත් මට මේක කියන්න ඕන වුණා කියලා. ඇත්ත. මොකද දැන් අපි දන්නවා අරගලේ අවස්ථාවේදීත් සමහරු ගිහිල්ලා කලබල වෙලා අර තමන්ගේ මානසික අවුල් පිටදා ගන්න ඒ වෙලාවේ අනවශ්‍ය විදිහට දේපල වලට හානි කළා. එතකොට සමහරු අපි දැක්කා මේ දේශපාලකයන්ගේ ගෙවල් කියලා හිතලා ඒ දේශපාලකයන්ට කිසිම සම්බන්ධයක් නැති සමහර විට ඔවුන් ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ව්‍යාපාරات එක්ක සමහරලාට දේශපාලකයන්ට එක්ක මිත්‍රකම් තියෙන්නේ නැති. නමුත් ඔවුන් ව්‍යාපාරිකයෝ ඔවුන් දුක් මහන්සියෙන් තමන්ගේ මහන්සි වෙලා තමන් උපයාගත්ත ධනෙන් හදපු නිවාස ගෙවල් දොරවල් විනාශ කරපු අවස්ථා අපි දැක්කා. එතකොට සමහර පැරණි දේශපාලකයෝ උදාහරණයක් විදිහට රිචඩ් පතිරණ මහත්මයා වගේ ඒ පරණ දේශපාලකයන්ගේ පැරණි ගෙවල් ඒ අයගේ පරම්පරාවෙන් ආපු නිවාස මේ එහෙම සමහර දේශපාලකින් එහෙම පරම්පරාවෙන් ආපු නිවාස පවා මේ වෙලාවේ අර තමන්ගේ ඇරියස් එක කවර් කරගන්න ගිහිල්ලා ඒවට පහර දීපු අවස්ථා අපි දැක්කා. ඉතින් මේ මිනිස්සු හොරගම් කරපු මිනිස්සු නෙමේ පරණ දේශපාලකයෝ ඕන තරම් ඉන්නවා. ඊටාත්ම යහපත් විදිහට තමන්ගේ දේ පවා දේශපාලනය වෙනුවෙන් කැප කරපු මිනිස්සු ඉන්නවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා පවා එහෙමයි තමන්ගේ දේපල ඉඩ කඩම් පාසල් වලට වෙනත් පොදු දේවල් වලට දීලා ඉතින් මේ මිනිස්සයාගේ නිවස පවා ගිනිබත් කරා. ඉතින් ඒ අර අපේ මිනිස්සුන්ගේ තියෙන දේශ සහගත ස්වභාවය. ඉතින් ඒක වර්ධනය කරන්න තව වැඩි කරන්න තමයි මේ වෙද්දිත් සමහර සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් ඇතුලේ කටයුතු කරමින් ඉන්නේ. මම දන්නේ නැහැ මේක අවසානයේ කොච්චරක් කොහෙම දුරකට යයිද කියලා. ඉතින් මට කියන්න ඕනුනේ අහිංසක මිනිසුන්ගේ මේ මිනිස්සු අමාරුවෙන් හම්බ කරගත්ත දේවල් වලට ද්වේෂ කරන්න එපා. ඒවා අපේව නෙමෙයි. අපේ නම් දාලා සමහර වෙබ්සයිට් වලින් මෙන්න මෙයාගේ ගෙදර කියලා පෙන්වුවාට ඒවා එහෙම නෙමෙයි. එතකොට ඒවට මොනවා හරි හානියක් වුණොත් ඒ හානි කරන්නේ අර පව් අපරාධේ පැත්තක ඉන්න මිනිස්සුන්ගේ දේවල් වලට. ඉතින් ඒක නිසා අපිට මට ගයක් නැහැ ලංකාවේ. මගේ දෙමව්පියන්ගේ ගෙදර තමයි මම ජීවත් වෙන්නේ. ඒ නිසා මේ අනවශ්‍ය මිනිස්සුන්ගේ අනවශ්‍ය ඊර්ෂ්‍යා සහගත ප්‍රකාශ වලට අහු වෙනවා කියන එක අපරාධයක්. අනිත් එක තමයි යාන වාහන ගත්තත් එහෙමයි. යාන වාහන වලටත් 2009 ඉඳලම ඔය වගේම මට දේශපාලකයෝ යාන වාහන අරන් දීලා තියෙනවා කියලා හැම වෙබ්සයිට් වල ගියා. ඉතින් එහෙම වාහන අරන් දීපු දේශපාලකෙක් ඇත්තෙත් නැහැ. මට එහෙම වාහනත් නැහැ. මම ලංකාවෙන් මේ ඕස්ට්‍රේලියාවට එනකම් පාවිච්චි කළේ සෙලීරියෝ වර්ගයේ වාහනයක්. සෙලීරියෝ එකක් කියන්නේ ඔබ දන්නවා ලංකාවේ ඉතාමත්ම අඩුවටම තියෙන වාහනයක්. ඉතින් ඒ වගේ මෝඩ විදිහට ද්වේෂ සහගත විදිහට මඩ ප්‍රහාර එල්ල කරන සමාජයක් ඇතුලේ පරිස්සම් වෙන්න. මොකද මේ වගේ මෙහෙම මඩ ගහනකොට එක්තරා පිරිසක් සමහරුන්ගේ ආශිර්වාදය ඇතුව මේ වගේ මඩ හදලා මොකද මේක නොදැන නෙමෙයිනේ සමහර මේ ගහන මඩ ගහන අය නොදැන නෙමෙයි කරන්නේ. දන්නවා ඒගොල්ලෝ මේක ඇත්ත නෙමෙයි. තමන් මේ බොරුවක් හදන්නේ කියලා දැනගෙන තමයි හදන්නේ බොරුව. එහෙම බොරුව සමාජගත කරාට පස්සේ අනිත් මිනිස්සු ඒකට අහු වෙලා අනිත් මිනිස්සුත් ඒක උස්සගෙන දුවනවා. ඊට පස්සේ ඒක දැකලා මේ මිනිස්සු අපිටත් වෛර කරන්න ගන්නවා. අම්මෝ මේ අයට මෙන්න මෙච්චර තියෙනවා මෙහෙම තමයි මේගොල්ලෝ ඉන්නේ කියලා. වෛරයම තමයි තමන්ගේ හිතවල ඒගොල්ලෝ නිර්මාණය කරගන්නේ. ඉතින් අවසානයේ මුළු සමාජයක් ද්වේෂ සහගත ද්වේෂය පිරිච්ච වෛරී සහගත සමාජයකට මම විශ්වාස කරන විදිහට විශ්වයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා පරිස්සම් වෙන්න මේ මිනිස්සුන්ගේ මේ ද්වේෂ සහගත සිතුවිලි වලට අපි සමාජයක් විදිහට අහු වුණොත් ඒ අහුවෙන එක ඇතුලේ මුළු සමස්තයම අර නරක අදහස් වලින් පිරිච්ච සමාජයක් බවට පත් වෙනවා. ඉතින් ඒකත් එක්ක මම විශ්වාස කරන්නේ නැහැ හොඳ යහපත් දේවල් එවැනි සමාජයකට සිද්ධ වෙයි කියලා. එවැනි සමාජයකට විශ්වයෙන් සබාධමෙන් පවා යහපත් විදිහට ප්‍රතිචාර දක්වයි කියලා මම විශ්වාස කරන්නේ. ඉඳ පරිස්සම් වෙන්න.